කරදර එනවා. කරදර ඕන තරම් එනවා මිනිසුන්ගේ ජීවිතවලට. හොඳ මිනිසුන්ට කරදර දෙනවා. කරදර දීලා පීඩාවට පත් කරන්න බලනවා. සම්විධානන් වහන්සේට මොන තරම් කෙනෙහිලිකම් කළාද? අපි කවරෙක්ද? අපි කවුරුද? ඉතින් අපි හැමෝටම එක එක තැන් වලින් පීඩා වෙනවා. ඒ කරදර වලට වඩා ඉතාමත් උතුම් තමයි දෙවියන් වහන්සේගේ සාමය. දෙවියන් වහන්සේ ඒ සාමය දෙන්නේ උන්වහන්සේගේ ආදරෙත් එක්ක. උන්වහන්සේගේ පොරොන්දුව, උන්වහන්සේ අපිට දීලා තියෙන පොරොන්දුව, ඒ දේව දරුකම අපව ගලවා ගැනීම, අපව අරගෙන යන ගමන කිසිදාත් නොහරිනවා. එහෙම මහිමාන්විතව සම්විධානන් වහන්සේගේ ඒ ආදරේ ලබන්නට අපි හේතුකාරය වෙනවා. අපි ඒකේ පංගුකාරය වෙනවා. එහෙමනම් අපි ජීවත් වෙන්න ඕනේ සාමකාමීව. දෙවියන් වහන්සේ අපිට දෙන සාමය අපි දෙනවා අන් අයටත් සාමය. සාමකාමීව ජීවත් වීම තුළ දෙවියන් වහන්සේගේ මහත් ප්‍රසාදයේ හිමිකරුවන් බවට අපිපත් වෙනවා. සාමකාමී දවසක්. දෙස් වීටයි.